ඔයාලා මේ එකතු වෙන්නේ නවයෝන්වේ දරුවන් වෙනුවෙන් කරන වීඩියෝ පෙළත් එක්ක. මීට කලින් වීඩියෝවේ මම කතා කළා නවයෝන්වේ කියන්නේ මොකක්ද කියන කාරණාව. අද දවසේදී කතා කරනවා ගැහැණු ශරීරය පිළිබඳව. ගැහැණු ළමයෙකුගේ ශරීරය වෙනස් වෙන්නේ කොහොමද? බාහිරව, අභ්‍යන්තරව, ඒ වගේම අය වැඩිවියට පැමිණෙනවා කියන්නේ මොකක්ද? ඒ කාලේ අපේ සනීප ආරක්ෂක තත්ත්වය අපි කොහොමද පවත්වාගෙන යන්න ඕනේ? ඇයි මේ දේවල් පිරිමි ළමයි දැනගන්න ඕනේ? මෙන්න මේ සමස්ත කාරණාවන් මම අද කතා කරනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ වීඩියෝ ඔයා වෙනුවෙන් ඔයා ගැන ඔයාට දැනගෙන ගැටලුවක් ඇති නොවෙනසේ අධ්‍යාපනික කරුණු වලට යන්න මේ වීඩියෝ පෙළ ඔයාලට අරගෙන එනවා. මම ආයිෂා සඳකිරි. මම වෘත්තියෙන් මනෝපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. මගේ මේ YouTube channel එකෙන් මම මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ දැනුම ඔබත් සමග හුවමාරු කරගන්න නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ඉතින් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාට එන ප්‍රශ්නයක් වුණත් මෙතන description box එකේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් තියන්න. අද කතා කරන්නේ මම කිව්වා වගේම කාන්තා ශරීරය පිළිබඳව. කාන්තා ශරීරය නව යෝන්වේදී කොහොමද වෙනස් වෙන්නේ? ඇයි මෙහෙම වෙනස් වෙන්නේ? වැඩිවියට පැමිණෙනවා කියන්නේ මොකක්ද? මාසික ඔසප්පීම් කියන්නේ මොකක්ද? සහ ඒ කාලේ සනීප ආරක්ෂාව ගැන අද දවසේ කතා කරනවා. ඉතින් දුවේ ඔයා ගැහැණු ළමෙක් නිසා ඔයාට මේ වීඩියෝව ගොඩාක් වැදගත්. ඔයාගේ ගැන දැනගෙන ඔයාව නිවැරදිව පවත්වාගෙන යන්න ගැටලුවක් ඇති නොවන අන්දමට ඔයාගේ ජීවිතය ගෙන යන්නට. ඒ වගේම ආදරණීය පුතේ ඔයාට මේක ගොඩාක් වැදගත් වෙනවා ඔයා ගාව ඉන්න කාන්තාව අවබෝධ කරගන්න. මම මේක තවත් සරලව පැහැදිලි කළොත් අපේ පුතාලට කාන්තාව පිළිබඳව කාන්තා ශරීරය පිළිබඳව තියෙන හරිම අඩු දැනුමක්. ඒ නිසාමයි අපේ සමාජයේ පිරිමින් විසින් කාන්තාවන්ට ගෞරවනීය ස්ථානයක් ලබා නොදෙන්නේ, හෙලා දකින්නේ. අපිට එක එක නම් වලින් කාන්තාව ආමන්ත්‍රණය කරනවා, කාන්තාවගේ ශරීරයට නිග්‍රහ කරනවා අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ගැහැණු ළමයින් හඳුන්වන්න සමාජයේ හැමතිස්සෙම කතා කරන්නේ බඩුව කෑල්ල වගේ හරිම අප්‍රසන්න පහත් වචන. අපි මේ වගේ වචන වලින් ආමන්ත්‍රණය කරන්නේම ඒ කාන්තා ශරීරයේ ඇති වටිනාකම පිළිබඳව අපිට හරි අවබෝධයක් නැති නිසා. ඒ වගේම ශරීර අවයව පිළිබඳව ඇගේ මාසික ඔසප්පීම් ගැන හරිම නිග්‍රහශීලීව අපේ සමාජය ඇතුලේ කතා කරනවා. ඒවා අතිශය සාමාන්‍යයි සහ කාන්තා ශරීරයේ වටිනව වැදගත් කියන අවබෝධය අපිට නැති නිසා අපේ තියෙන අඩු අවබෝධය නිසායි පුතේ අපි මෙහෙම කතා කරන්නේ. ඉතින් මේ දැනුම ඔයාට වැදගත් වේවි. කාන්තාව පිළිබඳව අවබෝධ කරගන්න ඔයාගේ අක්කට නංගිට ගෞරවනීය වටිනාකමක් දෙන්න සහ සහායක් දෙන්න. අනෙක් අතට ඔයත් එක්ක ගැවසෙන ඔයාගේ සහෝදර සහෝදරියන්ට අවශ්‍ය තැන්වලදී සහාය දෙන්නට ඇයට වටිනාකමක් ලබා දෙන්න. ඒ වගේම මම ඔයාලට මතක් කරනවා කවදා හරි දවසක විවාහයටපත් වුනහම ඔයාගේ බිරිඳට සහාය දෙන්න. සහායක පුරුෂයෙක් වෙන්න, ආදරණීය ස්වාමි පුරුෂයෙක් වෙන්න ඔයාට මේ අවබෝධය වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ගැහැණු ශරීරය පිළිබඳව කතා කරනකොට පුංචි ගැහැණු ළමෙක් විදිහට ඉඳලා එයා ක්‍රමානුකූලව වැඩිවියට පැමිණෙනවා. පිරිමි ළමුන්ට සාපේක්ෂව අවුරුදු 12 13 මේ වෙනස්කම් අපිට ඉතා ඉක්මනින් ගැහැණු ළමයින්ගේ දකින්න පුළුවන් වෙනවා. ඇගේ උකුල් ප්‍රදේශය ටිකක් පළල් වෙනවා, පියයුරු වර්ධනය වෙනවා, ලස්සන වෙනවා. මේ වගේ ස්වභාවික ගති ලක්ෂණ බාහිරින් අපිට පේන්න ගන්නවා. ඔයාලා දන්නවද මේ සියලුම දේවල් බාහිරින් පේන්න ගන්නේ අභ්‍යන්තරික වෙනස් වීම නිසා. මම මේ සතියේ වීඩියෝවෙන් කිව්වා ස්වභාව ධර්මයට ඕනේ ඔයාගෙන් තවත් පරම්පරාවක් බෝ කරගන්න කියලා. ඒ නිසා එයා ඔයාගේ ශරීර අභ්‍යන්තරය වෙනස් කරනවා. ගැහැණු ශරීරයේ ගර්භාෂය කියන කොටස තමයි ප්‍රජනක පද්ධතියට අයත් වන මූලිකම කොටස වන්නේ. කවදා හරි දවසක ඔයාගේ කුසේ දරුවෙක් වැඩෙන්නේ ගර්භාෂයේ. ඒ නිසා මේ උකුල ආශ්‍රිතව තියෙන ගර්භාෂය වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ඒ නිසාම අපිට ඔයාගේ උකුල් ප්‍රදේශය ටිකක් පළල් වෙනවා කියලා දැනෙනවා. පේන්න පටන් ගන්නවා. ඒකට හේතුව කවදා හරි දවසක ඔයාගේ කුසේ වැඩෙන දරුවට සුව පහසු ස්ථානයක් එතන ගොඩනැගීමට අවශ්‍ය නිසා. ඒ වගේම ඔයාගේ පියවරු වර්ධනය වෙන්නේ කවදා හරි දවසක ඔයාගේ කුසෙන් බිහි වෙන දරුවට කිරි දීලා පෝෂණය කරන්න. එයාව ආදරෙන් හදා වඩා ගන්න ඕන නිසා. ඉතින් පුතේ ඔයා
පිරිමි දරුවෙක් විදිහට කවදා හරි දවසක ගැහැණු ශරීරයකට කාන්තාවකගේ පිරියුරු වලට hina වෙනවා නම් නිග්‍රහශීලීව අවමන් විදිහට කතා කරනවා නම් අමතක කරන්න එපා. ඒ මාස ගණනක් අවුරුදු ගණනක් තිස්සේ ඔයා කිරිබිව්ව අම්මගේ පිරියුරු වලටත් එක්කම තමයි නිග්‍රහ කරන්නේ, නිගරු කරන්නේ කියන කාරණාව. අපි මේක ලිංගික සංකේතයක් විදිහට විතරක් දකිනවා නැහැ. ඒක මාතෘත්වයේ සංකේතයක්. ඔයා ගැහණියකට hina වෙන මොහොතක් ගානේ ඔයා hina වෙන ඔයාගේ අම්මට, ඔයාගේ නංගිට, අක්කටත් එක්කමයි කියන පණිවිඩෙත් මම ඔයාලට මතක් කරනවා. ඉතින් මම මේ ගර්භාෂය වර්ධනය වීම ගැන කතා කරනකොට ගර්භාෂයේ දෙපැත්තේ තියෙනවා ඩිම්බකෝෂ කියලා කොටස් දෙකක්. මේ ගර්භාෂයේ තියෙන ඩිම්බකෝෂ යුගලයෙන් දවස් 28කට වතාවක් ඩිම්බ නිකුත් කරනවා. වම් ඩිම්බකෝෂයෙන් මේ මාසේ ඩිම්බයක් නිකුත් කරනකොට දකුණු ඩිම්බකෝෂයෙන් ඊළඟ මාසේ ඩිම්බයක් නිකුත් කරනවා. මේ ඩිම්බයක් නිකුත් වෙන්නේ ඇයි? දරුවෙක් හැදෙන්නේ කාන්තාවකගේ ඩිම්බිකුත් පිරිමියෙකුගේ ශුක්‍රාණුකුත් එකතු වෙලා. මේ එකතු වීම තමයි අපි කියන්නේ මේ දෙන්න එකතු වුණාම අපි ඒකට කියනවා යුක්තාණුවක් කියලා. ගැහණු ශරීරයේ ඩිම්බේ නිෂ්පාදනය කරනවා, පිරිමි ශරීරයේ ශුක්‍රාණුව නිෂ්පාදනය කරනවා. ඉතින් ගැහණු ශරීරයකට ශුක්‍රාණුවක් ලැබෙන්න නම් ගැහණු කෙනෙක් පිරිමියෙක් සමග ලිංගිකව එකතු වෙන්නට ඕනේ. ලිංගිකව එකතු වෙනවා කියලා කියන්නේ ගැහණු කෙනෙකුගේ යෝනි මාර්ගයට පිරිමි කෙනෙකුගේ ශිශ්නයක් ඇතුල් කිරීමේ ක්‍රියාවලිය තමයි ලිංගික එකතු වීමක් කියලා කියන්නේ. ඉතින් ගැහණු ළමෙක් කුඩා කාලයේදී අවුරුදු 12 13 වගේ කාල සීමාවේදී පිරිමියෙකු සමග ලිංගිකව එකතු වන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා එයාගේ ශරීරයට ශුක්‍රාණුවක් පැමිණෙන්න විදිහක් නැහැ. ශුක්‍රාණුවක් එන්නේ නැහැ. ඒ නිසා එක ඩිම්බකෝෂයෙන් ඩිම්බයක් නිකුත් කරලා එයා පැලෝපියනාලේ බලාගෙන ඉන්නවා ශුක්‍රාණුවක් එයි කියලා. හැබැයි මේ කුඩා ගැහණු ළමයාගේ ශරීරයට ශුක්‍රාණුවක් එන්නේ නැති වෙනකොට ඩිම්බකය පැලෝපියනාලේ ඔස්සේ ගර්භාෂයට ඇවිදලා ගර්භාෂ බිත්ති කඩාගෙන රුධිරය හැටියට යෝනි මාර්ගයෙන් එළියට එනවා. මේක පළවෙනියට මොන දවසේ අපි කියනවා යා වැඩි වියට පැමිණුණා කියලා. ඉතින් දුවේ ඔයාගේ යට හැඳුමේ කොයියම් මොහොතක හොලේ පැල්ලමක් තිබුණොතින් ඒකට කලබල වෙන්නට, බය වෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා කරන්නට ඕන ඔයාගේ අම්මට හරි ළඟම ඉන්න ඔයාට විශ්වාසවන්ත වැඩිහිටි කාන්තාවකට ඒ පිළිබඳ දැනුවත් කරන එක. එතනින් පස්සේ කළ යුතු දේ එයා ඔයාට කරලා උදව් කරાવી සහාය දේවි. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය 11 12 13 වගේ කාල සීමාවෙදී පළවෙනියටම වෙන්න පුළුවන්. ඒ වගේම මේක ප්‍රමාද වෙන ගැහණු ළමයිනොත් ඉන්නවා. සමහර ගැහණු ළමයි වයස අවුරුදු 15 වෙදි 16 දිත් වැඩි වියට පැමිණෙනවා. හැබැයි එතනින් පසුවත් ඔයා වැඩි වියට පැමිණිලා නැත්නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මුණ ගැහිම සිදු කරන්නට අවශ්‍ය වෙනවා. මේක අතිශය සාමාන්‍ය දෙයක්. ගැහණු ළමෙක් වැඩි වියට පැමිණෙනවා කියන එක සාමාන්‍ය ක්‍රියාවලියක්. ඔයා නිරෝගී නම් මේ දේ සිදු විය යුතුමයි. ඒ නිසා ඒකට කලබල වෙන්න, බය වෙන්න ඕනේ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට වැඩි වියට පැමිණුණාට පස්සේ හැම දවස් 28කටම වතාවක් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දවස් 28 කිව්වත් මේක දවස් 30 31 වගේ අතර කාල සීමාවල වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක නිශ්චිතවම මේ දවස් 28මයි කියලා නැහැ. මොකද කෙනාගෙන් කෙනාට ශරීරයෙන් ශරීරයට වර්ධනය වෙනස් වෙන හින්දා. එතකොට මේකෙදී මම ආදරණීය පිරිමි ළමයින්ට මෙහෙම මතක් කරනවා. මම පුතාලත් එක්ක මේ ගැන කතා කරලා තියෙනවා. ඔයාට මොකද හිතෙන්නේ? මේ ගැහණු ළමෙක් වැඩි වියට පැමිණීම ගැන ඔයා මොකද දන්නේ? ඔයාට වාසික ඔසව්වීම ගැන ඔයා මොකද දන්නේ කියලා. එතකොට එයාලා කියන කාරණාවක් තමයි ප්ලේ බිඳුවක් යනවා නේද? ඒක නේද ඔය වැඩි වියට පැමිණෙනවා කියලා කියන්නේ. ඒකටම එයාලා හදා ගන්නවා තව අනුවර්ත නාම වචන හදාගෙන ඒක ටිකක් නිග්‍රහශීලීව කතා කරනවා සහ අප්‍රසන්නව ඒක දිහා දකිනවා. ඉතින් මම ඔයාලට මතක් කරනවා මේකෙදි සිදුවන ක්‍රියාවලිය ගර්භාෂය බිත්ති කඩාගෙන යෝනි මාර්ගයෙන් රුධිරය එළියට පැමිණීම. මේකෙදි ගැහණු ළමයෙකුගේ මාසයකට මිලිලීටර් 30ත් 80ත් අතර ප්‍රමාණයක් රුධිරය වහනය වෙනවා. ඒ නිසා මෙයා දවස් 4ක් 5ක් පුරාවටම සනීප ආරක්ෂක තුවාලයක් ඇඳගෙන කල් ගත කරනවා. එයාගේ යට හැඳුමට උඩින් සනීප ආරක්ෂක තුවාලයක් ඇඳගෙන කල් ගත කරනවා. ඉතින් පුතේ ඔයාගේ ඇඟින් කොයි තැනකින් හරි ලේ එනවා නම් ඒ ලේ එන වෙලාවේ අපිට රිදෙනවා, වේදනාකාරී. ඒ කියන්නේ කොයි හරි තුවාලයක් වුණොත් ලේ එන්නේ. ඒ කියන්නේ අපිට අනිවාර්යෙන් වේදනාවක් දැනෙනවා. එතකොට ගැහණු දරුවෙකුගෙත් මේ මාසික ඔසව්වීම කියන කාල සීමාවේදී ඇය කායික මානසික පීඩාවන් අත්විඳිනවා. එයා ගලන රුධිරය සහිතව දවස් 4ක් 5ක් ගත කරනවා. ඒත් එක්කම ගොඩාක් බඩ රිදෙනවා, කොන්ද රිදෙනවා,
ඔළුව රිදෙනවා, ඇඟට පහසුවක් නැහැ, අපහසුයි. මේ වගේ ගති ස්වභාවයන් තියෙනවා. අනික මානසිකව කේන්ති යනවා, නුරුස්සනවා. මෙන්න මේ වගේ දේවල් ටිකක් ගැහැණු ළමයින්ගේ මාසික ඔසප්පීම් කාල සීමාවේ තියෙනවා. ඒකට හේතුවම එයාගේ හෝමෝන වෙනස් වීමත්, අර රුධිරය වහනයත්. ඉතින් මේක කොයිතරම් අසීරුද, කොයිතරම් අපහසුද. ඒ නිසාම මේ කාල සීමාවේදී අපි ගැහැණු දරුවන්ට කොයිතරම් සහාය දිය යුතුද? ඔයා කරන සියලුම වැඩ ඇයත් මේ දේවල් ටික කරනවා. හැම මාසෙකම මේ කාල සීමාවත් පහු කරමින්. ඒ වගේම මම ඔයාලට මතක් කරනවා වගේ ගෙදර ඉන්න අම්මටත් මාසික ඔසප්පීම සිද්ධ වෙනවා. එයා උදේ පාන්දර නැගිටලා උයලා කරලා ඔයාට කෑම එක හදලා ඔයාව ලෑස්ති කරලා මේ හැමදේම කරනවා. හැබැයි එයාට ගොඩාක් කායික මානසික අපහසුතාව තියෙන දවස් කීපයක් මාසික ගත කරනවා. ඉතින් මේ ගැන අපි දන්නවද අම්මා අපහසුවෙන් දින්නේ? අපි ඒ ගැන කවදාරි හොයලා තියනවද, අහලා තියනවද? අපි අම්මට සහායක් වෙලා තියනවද? ඉතින් මම ආදරණීය දුවලට පුතාලට කොට්ටාශයට මතක් කරනවා හැම මොහොතකම නව යෝන්වේ දරුවෙක් විදිහට අම්මට මානසිකව සහාය වෙන්න. අම්මට ඔයාට හැකි උපරිමයෙන් සහාය වෙන්න. මොකද එයත් අසීමිත බරක් දරාගෙන වෙහෙසක් දරාගෙන යන්නේ මේ මාසික ඔසප්පීම් කියන දේවල් සහ හෝමෝන වෙනස් වීම කියන කාරණාත් එක්කම. ඉතින් මෙන්න මේ විදිහේ මේ මාසික ඔසප්පීම කියන එක සෑම කාන්තාවකටම පොදු කාරණාවක්. එයා වැඩිවියට පැමිණෙන කාලේ ඉඳන් වයස අවුරුදු 40, 45, 50 වගේ කාල සීමාවේදී මාසික ඔසප්පීම් නතර වෙනකන් ආර්තව හරණය වෙනකම්ම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ කාල සීමාවේදී මම ගැහැණු දරුවන්ට මතක් කරනවා පුතේ ඔයා ගොඩාක් ඔයාගේ සනීප ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන කාල සීමාවක් තමයි මේ කාල සීමාව කියලා කියන්නේ. පැය 6කට වතාවක් සනීප ආරක්ෂක තුවාලයක් මාරු කරන්න කියන එක තමයි වෛද්‍ය නිර්දේශය වෙන්නේ. මොකද රුධිරය තමයි වහණය වෙන්නේ. විස බීජ තැම්පත් වෙන්නට පුළුවන්, විස බීජ ගොඩ නැගෙන්නට පුළුවන්. ඒ හරහා ඔයාගේ ශරීරයට වෙනත් රෝග ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ඔයාගේ ශරීරයෙන් නිකුත් වෙන පිරිසුදු රුධිරය අපිට මිත්‍යා මතයක් තියෙනවා අපිරිසුදු රුධිරය. ගැහැණු අය මේ කාලේදී හරි අපිරිසුදුයි. ගැහැණු අය මේ කාලේදී වැඩි ලං කරගන්න හොඳ නැහැ. කිලි මේ වගේ හරීම මිත්‍යා මත ටිකක් සමාජයේ තියෙනවා. නෑ අමතක කරන්න එපා. මේ ඔයාගේ ශරීරයෙන් වහණය වෙන්නේ දරුවෙකු ගොඩනගන්න ඔයාගේ ගර්භාෂයට එකතු වෙච්ච පිරිසුදු රුධිරය. මේ රුධිරය වහණය වීම අවසාන වෙනතෙක් ඔයා ගොඩාක් පිරිසුදුව ඉන්න ඕනේ. පැය 6කට වතාවක් සනීප ආරක්ෂක තුවාලයක් මාරු කරන්න. ඒක ඊටාම හොඳින් බැහැර කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ කාලේ හොඳ පෝෂණයක් ලබන්නට ඕනේ. හොඳ ආහාර ගන්නට ඕනේ. ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ගන්නට ඕනේ. ඒ වගේම වතුර වැඩිපුර බොන්න ඕනේ. ඒ වගේම ටිකක් රෙස්ට් එකක් ගන්න ඕනේ, විවේකයක් ලබා ගන්න ඕනේ. ඔයාට කායිකව දැනෙන අපහසුතාවයන් ටිකක් අඩු කරගන්න. සාමාන්‍යයෙන් කියනවාට උණු වතුරෙන් ඇඟ හොදන්න පුළුවන් නම්, නාන්න පුළුවන් නම් ඒවා ඇතුලෙන් ඔයාට සුව පහසුවක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා කියලා. ඉතින් අනෙක් අතට මම පිරිමි දරුවන්ට මතක් කරනවා මේ කාල සීමාවේදී ගැහැණු දරුවෙක් ටික මානසිකව කායිකව අපහසුතාවලට ලක් වෙනවා. ඒ අතරතුරේදී ඔයාලා මේක නිග්‍රහශීලීව නිගරු විදිහට කතා කරලා හෙලා දකින්න නම් හැල්ලු කරනවා නම් එයා තවදුරටත් මානසිකවත් පීඩාවටපත් වෙනවා. ඉතින් අපි ඒක තවදුරටත් නොකළ යුතුයි කියලා. ඊටා හොඳ පිරිමියෙක් බිහි වෙන්නේ මේ අවබෝධයත් එක්කලා. එතකොට තමයි යාට තවත් ගැහැණියකට ගරු කරන්න අවකාශය ලැබෙන්නේ. මම හරීම වාසනාවන්තයි මගේ ජීවිතය ගැන හිතනකොට. මම කුඩා කාලේ මගේ සහෝදරයන් දෙන්න මම මාසික ඔසප්පීම් හමුවේ දැඩි පීඩාවන් විඳිනකොට හැම දවසකම මට මානසික සහායක් දුන්නා. මට උදව් වුණා. මට සුව පහසුව සැලසුවා. මට ඕනි මොනවද මට අවශ්‍ය විවේකය මේ හැමදේම ලබා දුන්නා. ඉතින් ඔවුන් දෙදෙනා අද ගෞරවනීය කාන්තාවන්ට ගරු කරන වැදගත් පිරිමින් විදිහට සමාජය ඇතුලේ මම දකින්නේ ඒ ප්‍රැක්ටිස් එක නිසා කියලා මම විශ්වාස කරනවා. ඉතින් වැදගත් මහත්යෙක් කවදාවත් ගැහැණු ශරීරයකට නිග්‍රහ කරන්නේ නැහැ. ඇයට අවමන් කරන්නේ නැහැ. ඇයට හැකි හැම මොහොතකම සහායක් දෙනවා. ඉතින් අනෙක් අතට මම ගැහැණු දරුවන්ට මතක් කරනවා ආදරණීය දුවේ ඔයාගේ ශරීරය වැඩිවියට පැමිණුණා කියන්නේම ඔයාගේ ශරීරයේ දරුවෙක් ගොඩනගන්න සූදානම්. ඔයා මේ කාල සීමාවේදී පිරිමි කෙනෙකු සමග ලිංගික ක්‍රියාවල නිරත වුණොත්, එහෙම නැත්නම් බලහත්කාරයෙන් ඔයාව ලිංගික කටයුතුකට යොමු කරගත්තොත්, ඔයාගේ යෝනි මාර්ගයට, ඒ කියන්නේ ඔයාගේ ශරීරයේ
මාසිකව සප්පීම හමුවේ රුධිරය වහන වෙන යෝනි මාර්ගයට පිරිමි ශිෂ්ණයක් ඇතුල් කළොතින් මේ ක්‍රියාවලියෙන් ඔයාව ගැප් ගන්න පුළුවනි. ඔයාගේ කුසේ දරුවෙක් පිළිසඳ ගන්න පුළුවනි. මොකද ඔයාට ඒ හැකියාව තියෙනවා ඔයා වැඩිවියට පැමිණුණා කියන්නේම. එතකොට මේ අවබෝධය නැති නිසා අද වෙනකොට පාසල් යන වයසේ ගෑනු ළමයින් සීග්‍රයෙන් ළමා මව්වරුන් වෙමින් පවතිනවා. ඉතින් මේ පිළිබඳව දැනුවත් වෙන්න ඔයා මේ කාල සීමාවේ ලිංගික කටයුත්තක නිරත වුණොතින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔයාට ගැප් ගැනීමේ අවදානමක් තියෙනවා. මේ කාල සීමාවේ ලිංගික කටයුතු වල නිරත වීම, හැඟීම් වලට වහල් වීම, ඔයාගේ මුළු ජීවිතේම ගැටලු වලට හෙළන කාරණාවක් වෙන්න පුළුවනි. ඒකෙන් ඔයාගේ අධ්‍යාපන ගමන නතර වෙන්න පුළුවනි. ඔයාට මේ වෙලාවේ ඔයාගේ කුසේ දරුවෙක් පිළිසඳ ගත්තොත් එයාම මේ ලෝකෙට බිහි කරලා ආදරෙන් බලා ගන්න හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්න මම ඔයාගෙන් අහනවා. ඒ අනෙක් අතට එහෙම දෙයක් වුණොත් ඔයාගේ අධ්‍යාපන ගමන එතනින්ම අඩාල කඩා කප්පල් වෙන්න පුළුවන්කම තියෙනවා කියන කාරණාවත් මම මතක් කරනවා. ඒ නිසා ඔයාව පරිස්සම් කරගන්න, ඔයාව ආරක්ෂා කරගන්න, ආදරේ නාමයෙන් ලිංගික කටයුතු වල නිරත වෙන්නට යන්න එපා. ආදරය කියලා කියන්නේ ලිංගිකත්වය නෙමෙයි, එතනින් එහාට ගිය හරිම සුන්දර බැඳීමක්. මේ බැඳීම මූලික කරගෙන ගොඩාක් පිරිමින් උත්සාහ කරන ඔයාගේ නිර්වත් වීඩියෝ පට අරගන්න, WhatsApp වීඩියෝ කෝල් අරගෙන ඔයාව නිර්වත් කරලා ඒවා ස්ක්‍රීන් රෙකෝඩින් කරගන්න, ඔයාගේ නිර්වත් ෆොටෝස් අරගන්න, ඒ වගේම අනෙක් අතට ඔයාව තනි කරලා ඔයාගෙන් ලිංගිකව සතුටු වෙන්න, තෘප්තිමත් වෙන්න. මේ తాවකාලික තෘප්තිමත් භාවය අනිවාර්යෙන්ම ඔයාව ගොඩාක් ප්‍රශ්න වලට ගෙනියනවා. ඒ නිසා අනෙක් කෙනෙක්ට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරන්න, තමන්ව ආරක්ෂා කරගන්න, තමන් ගැන දැනුවත් වෙන්න. එතකොට ඔයාට වැදගත් බුද්ධිමත් ගැහැණු ළමෙක් විදියට හොඳ පෞරුෂයෙන් ඉදිරියට යන්න හැකියාව ලැබෙයි කියන පණිවිඩේ මම ඔයාලා ගාව තියෙනවා. ඉතින් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝවෙන් පිරිමි ශරීරය පිළිබඳව සහ පිරිමි ළමයි වැඩිවියට පැමිණීම කියන කාරණාව ගැන මම කතා කරන්න සූදානම්ින් ඉන්නවා. පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.